ලංකාවේ ඉඩම් වලින් 26% පමණ තියෙන්නේ වගාබිම්. ඒ ගෙවතු වගාව නැතුව මේ වගාබිම් වලින් දෙකෙන් පංගුවක්ම තියෙන්නේ කුඹුරු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අක්කර 23 ලක්ෂයක් විතර කුඹුරු තියෙනවා කියලා තමයි කියන්නේ. අපි පැරණි වැව් සිතියම මේ කුඹුරු සිතියමට සාක්ෂි කියනවා. වෙලාවකට හිතෙනවා ලංකාවේ ජාතික ශාකය වීවද්ද කියලා. වී වගාව කියන්නේ ලංකාවේ ජන ජීවිතයට කිඳා බැහැපු වගාවක්. ඇත්තටම වී කියන එක ලංකාවේ ඊටාම ඉහළ බුද්ධියකින් ඥානයකින් ගොවිතැන් කරපු දෙයක්. ඒක නිකන් ලැබුණට නිකන් ඉහළ දාන දෙයක් නෙමෙයි. එදා වී ගොවිතැන තනිකරම ක්‍රීඩාවක් වුණා. ඒක ඒ තරම්ම සාමූහිකයි. කුඹුරු සීසෑමේ ඉඳලා, ගොයම් නෙළුමේ ඉඳලා, ගොයම් කැපීමේ ඉඳලා, කොළ පෑගීමේ ඉඳලා මේ ඊටාම නිර්මල සියල්ල කලාවත් එක්ක එකට බද්ධ වෙලා තිබුණා. වෙන විදිහකින් කිව්වොත් මේ කෙත ඉහළම සංස්කෘතික තෝතැන්නක්. බටදඬු කපන අද ඒවා වියකිලා අපිට වෙල්මායිමේ විචිත්‍ර කුණින් හා කුරුල්ලන් නැහැ. ගීතයක් ඇහෙන්නේ නැහැ. කවියක් ඇහෙන්නෙම නැහැ. ඒවා යාන්ත්‍රික වෙලා තව දුරටත් වී ගොවිතැන ජීවිතය වෙලා නැහැ. වී ගොවිතැන දැන් වී නිෂ්පාදනය කරන මැෂිමක් වෙලා. ඒ කියන්නේ ගොයම් පිරීලා තියෙන කෙත්යාය මිත්‍යාවක් වගේ. ඒ කෙත්යාය තුල පැවතුණු මිනිස් හා සත්ව ක්‍රියාදාම සියල්ල සිදිලා ගිහිල්ලා තවදුරටත් මිනිස් ජීවිතයට ගැළපෙන සුනම්ය මිනිස්සු වී ගොවිතැනින් වී කරලින් ඈත් වෙලා. ඒත් මේ මහා විනාශයට සංවේදී වූ අදීන මිනිසුන් හුදකලාවත් කුඩා කණ්ඩායම් ලෙසත් අපේ දේශීය බීජත් පාරම්පරික ඥාන සම්භාරයත් ආරක්ෂා කර ගැනීමට වසර 100 ගණනක ඉඳලා අතිමහත් වෙහෙසක් දරන්නට වුණා. එලෙස මේට දශක 3කට පෙර දවස මහ පොළොවට සුබදහමට හා ජීවිතයට ආදරය කරන කුඩා ගොවි කණ්ඩායමක් විදිහට අපි එකතු වෙනවා. එතෙන් සිට විශාල හැලහැප්පිලි අදන්තේට්ටම් කඩාවැටීම් එරවිලි ගෙරවිලි මහා ගොඩක් බාධකවලට මුහුණ දෙමින් අපි ගොඩනැගෙන්නේ මේ ප්‍රවේණිගත ආහාර රටාවත් ගොවිකමත් ආරක්ෂා කර ගනිමින්. මෙන්න මේ එකතුවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ මේ පාරම්පරික බීජ සහ ගොවි උරුමයන් සුරකීමේ ව්‍යාපාරය බිහි වෙන්නේ. අද වෙන විට එක් දිස්ත්‍රික්කයකින් පටන්ගත් මේ අපූරු ආදරණීය මිනිස් කැල ලංකාවේ දිස්ත්‍රික්ක 23කට ව්‍යාප්ත වෙලා. ප්‍රතිඵලය බෝ නොවන රෝගවලට ගොදුරු විශාල පිරිසක් පමණක් නොව විවිධ පරීක්ෂකයන්, විද්වතුන්, වෛද්‍යවරුන් අප වටා ගොනු වෙමින් වර්තමාන ලෝකයේ පිළිගන්නා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස පරිසර හිතකාමී වගාවන්ගෙන් ලබා ගන්නා පාරම්පරික ආහාරයේ ඇති ගුණාගුණ විශ්ලේෂණය කරමින් ඉතා විශ්මිත වූ සිත්ගන්නා කරුණු අනාවරණය කර ගන්නට විය. අපි සාම්ප්‍රදායික සහල් වර්ග 25ක් පමණ අධ්‍යයනය කළා. මේවා ඖෂධීය ගුණ ඇත්තටම විශේෂයෙන්ම මෙලෙස අනාගත පරම්පරාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් දේශීය බීජ හා පාරම්පරික ගොවිතැන ප්‍රචලිත කිරීම අපගේ ඒකායන උත්සාහයයි.